හයි ගයිස් කොහොමද ඔයාලට මට කීප දෙනෙක්ම WhatsApp එකට ඩිරෙක්ට් මැසේජ් දාලා අහපු දෙයකට උත්තර දෙන්න තමයි අද මම මෙතනට ආවේ. ඒ කියන්නේ ගොඩක් දෙනෙක් එකම ප්‍රශ්නේ එකම විදියට අහලා තිබුණා. එතකොට මං හිතුවා මේකට රිප්ලයි එක මම දෙන එක හොඳයි වීඩියෝ එකකින් කියලා. මොකද තවත් සමහර අයට මේ ප්‍රශ්නේම ඇතිනේ. ඒ නිසා අහලා තිබ්බ ප්‍රශ්නේ තමයි රුසියාවේ පාර්ට් ටයිම් ජොබ් තියෙනවද? ඒව ස්ටුඩන්ට්‌ලට කරන්න පුළුවන්ද කියලා. තමයි අහලා තිබ්බේ. රුසියාවේ පාර්ට් ටයිම් ජොබ් තියෙනවද? ඒකට සිම්ප්ලි ආන්සර් එක ඔව්. රුසියාවේ පාර්ට් ටයිම් ජොබ් තියෙනවා. ඒව ස්ටුඩන්ට්‌ලට කරන්න පුළුවන්ද? ඔව්. ඒව ස්ටුඩන්ට්‌ලට කරන්න පුළුවන්. ඊට පස්සේ මොනවද තියෙන පාර්ට් ටයිම් ජොබ්ස් කියලා මම ඔයාලට ඉස්සෙල්ලම කියලා ඉන්නම්කෝ. රුසියාවේ තියෙනවා පාර්ට් ටයිම් ජොබ්ස් ගොඩක්. අපිට ක්ලීනින් යන්න පුළුවන්, ඩිෂ්වොෂර් යන්න පුළුවන්, ඊළඟට ෆොටෝග්‍රැෆි කරන්න පුළුවන්, බාබර් කෙනෙක් වෙන්න පුළුවන්, ඊළඟට චෙෆ් කෙනෙක් වෙන්න පුළුවන්, ඉංග්‍රීසි ටීචර් කෙනෙක් වෙන්න පුළුවන්, පැකර් කෙනෙක් වෙන්න පුළුවන්, ඩිලිවරි බෝයි කෙනෙක් හෝ ගර්ල් කෙනෙක් වෙන්න පුළුවන්, ඊළඟට බේබි සිටින්ග්ස් කරන්න පුළුවන්, ඒ කියන්නේ නැනි, ඊළඟට පෙට් සිටින් කරන්න පුළුවන්, කිචන් හෙල්පර් යන්න පුළුවන්. ඔය වගේ ලොකු පරාසක ජොබ් ගොඩාක් තියෙනවා. වෙන රටවල් වල වගේම. එතකොට කොහොමද මේ ජොබ් වලට අපිට යන්න පුළුවන්? මොනවද අවශ්‍ය රික්වයර්මන්ට්ස්? අවශ්‍ය රික්වයර්මන්ට්ස් 1 භාෂාව, 2 භාෂාව, 3ත් භාෂාව. ඒ කියන්නේ භාෂාව තමයි ඉම්පෝර්ටන්ට්. ඒ එහෙම කියන්න හේතුව අපි sannivedanaya කරන්න ඕනේ මෙහි ඉන්න මිනිස්සුත් එක්ක. එතකොට අපි භාෂාව කියන දේ අනිවාර්යෙන්ම තියෙන්න ඕන දෙයක්. අනිවාර්යෙන්ම අපිට පුළුවන් වෙන්න ඕන දෙයක්. හිතන්නකෝ මම ඔයගොල්ලන්ට චූටි උදාහරණයක් ගන්නම්. අපේ පොඩි බබෙක් බලා ගන්නවා. ඒ කියන්නේ නැනී කියන පොසිෂන් එකෙන් වැඩක් කරනවා. ඒ දරුවට වතුර ඕන කියනවා. ඒ දරුවට කෑම ඕන කියනවා. අපිට ඒක ඒ ළමයා කියන දේ තේරුම් ගන්න පුළුවන් වෙනවනේ. මොකද මෙහි බබාලට ඉංග්ලිෂ් බෑනේ. කියන්නේ එයාලගේ නේටිව් ලැන්ග්වේජ් එක රුසියන්නේ. දැන් අපේ චූටි බබාලට ගොඩාක්ම පුළුවන් සිංහලනේ. ඉංග්‍රීසි පුළුවන් අයත් ඉන්නවා. ඒ වගේ මෙහි භාෂාවට මෙහි මිනිස්සු ගොඩාක් ලොකු තැනක් දීලා තියෙනවා. කියන්නේ ඉංග්‍රීසි පුළුවන් වුණත් කතා කරනවා හරි අඩුයි. ගොඩක් මේගොල්ලෝ sannivedanaya කරන්න බලන්නේ රුසියානු භාෂාවෙන්. ඒ නිසා රුසියානු භාෂාව කියන දේ ජොබ් එකකදී අනිවාර්යයි. හිතන්නකෝ මෙහෙම ඉතාලි යනවා කට්ටිය, ජර්මනි යනවා, ওই වගේ රටවල් ගොඩාක් තියෙනවනේ. ඒ රටවල් වලට ආවේනික භාෂාවක් තියෙනවා. ඉතාලි වල නම් ඉතාලි භාෂාව, ජර්මන් වල නම් ජර්මන් භාෂාව. ඒ රටවල් වලට යන ස්ටුඩන්ට්ලා ඒ රටවල් වලට යන ඊළඟට ඩොක්ටර්ස්ලා, ලෝයර්ස්ලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්ජිනියර්ස්ලා වෙන්න පුළුවන්. එයාලත් ඇයි මුලින්ම ගිය ගමන් එයාලට දැනුම තිබිලත් එයාලගේ ජොබ් එක පිළිබඳව ඉස්සෙල්ලම ඩිෂ් වොෂින්, ක්ලීනින් වගේ දේවල් කරන්නේ. හේතුව මොකද්ද දන්නවද? ඒ රටේ භාෂාව. ඒ කියන්නේ භාෂාව තියෙන්න ඕන ඒ මිනිස්සුත් එක්ක sannivedanaya කරන්න. උදාහරණයක් ගත්තොත් මම ලංකාවේ සේල්ස් ඉන්ජිනියර් කෙනෙක්. එතකොට මට ඒ ජොබ් රෝල් එක මෙහෙ ප්ලේ කරන්න බැහැ. මොකද්ද බැරියර් එක? බැරියර් එක තමයි රුසියානු භාෂාව. ඇයි? මට සිංහලෙන් මම සේල්ස් කරපු නිසා කියන්නේ සේල්ස් ඉන්ජිනියර් කෙනෙක් විදිහට ටෙක්නිකල් ඩීටේල්ස් මගේ කස්ටමර්ස්ලත් එක්ක ෂෙයා කරගත්තු නිසා මට පුළුවන් වුණා එයාලත් එක්ක සිංහලෙන් එයාලට අවශ්‍ය දේවල්, අවශ්‍ය දැනුම, අවශ්‍ය නොලෙජ් එක, අවශ්‍ය ටෙක්නිකල් ඩීටේල් එක හරියට පොයින්ට් එකටම කියන්න. හැබැයි මට ඒක මෙහෙදි කරන්න බැහැ. මොකද බැරි වෙන්න හේතුව මම ඒ ටෙක්නිකල් වර්ඩ්ස් රුසියානු භාෂාවෙන් දන්නේ නැහැ තවම. අන්න ඒ නිසා වෙන රටවල් වලට යන මේ රටට එන ඩොක්ටර්ස්ලා, ඉන්ජිනියර්ස්ලා ඒ වගේ තව ගොඩාක් අය ඉන්නවා. ටීචර්ස්ලා එයාලට කරගන්න බැරි වෙලා තියෙනවා තමන්ගේ ජොබ් රෝල් එක භාෂාව බැරිකම නිසා. නැතුව ඒ මිනිස්සුන්ගේ දැනුම මදිකම නෙමෙයි. ඒ දැනුම තියෙන්නේ තමන්ගේ නේටිව් ලැන්ග්වේජ් එකෙන්. එහෙම නැත්නම් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකෙන්. දැන් අහන්න පුළුවන් කෙනෙක් ඉංග්‍රීසි ටීචර්ස්ලා මෙහෙ ඉන්නවද? ඔව් ඉන්නවා. මම දන්න අප්‍රිකානු ජාතික ගර්ල් කෙනෙක්. එයා ඉංග්‍රීසි ටීචර් කෙනෙක්. එයාට ඇයි ඉංග්‍රීසි ටීචර් කෙනෙක් වෙන්න පුළුවන් වුණේ? එයා ඉන්නේ ඩිග්‍රී එකේ 3 වෙනි අවුරුද්දේ. එයාට හොඳටම මෙහි භාෂාව පුළුවන්. මෙහි භාෂාව sannivedanaya කරන්න පුළුවන්. ඒ නිසා එයාට ඉංග්‍රීසි ටීචර් කෙනෙක් වෙන්න පුළුවන් වෙලා තියෙනවා.
අර ඒ වගේ ඕගොල්ලෝ දන්නවා ඇති ඉතාලි වලත් ඇති, ජර්මන් වල තව ගොඩක් රටවල් තියෙනවනේ. ඒ රටවල් වලට ගිහිල්ලා වයිට් කලර් ජොබ් එකක් කියලා අපි කියනවා. ඒ ජොබ් කරන හැමෝටම ආයුධ විදියට තියෙන එකම දේ ඒ රටේ භාෂාව පුළුවන් වීම. ඒ නිසා මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකේදී කිව්වා මට මේ රටට එද්දි කිසිම දෙයක් ඒ කියන්නේ ඔව් නැහැ කියන වචනේවත් මම රුසියානු භාෂාවෙන් දැනන් හිටියේ නැහැ කියලා. එතෙන්දී මං කිව්වා ඔයගොල්ලන්ට ලොකු බෙනිෆිට් එකක්, ලොකු ඇඩ්වාන්ටේජ් එකක් මේ රටට එන්න කලින් භාෂාව ලංකාවෙදිම හදාගෙන ඉන්න පුළුවන් නම් කියන දේ පොයින්ට් එක. එතකොට මට මේ ඔයගොල්ලෝ අහපු ප්‍රශ්නේදී දෙන්න තියෙන උත්තරේ තමයි ඔයගොල්ලන්ට පාර්ට් ටයිම් ජොබ් තියෙනවා. ඉස්සෙල්ලම කරන්න පුළුවන් වෙන්නේ ක්ලීනින් ඩිෂ් වොෂර් වගේ ජොබ් රෝල්. හේතුව තමයි ඔයගොල්ලන්ට භාෂාව පුළුවන් නම් අනිත් ඒවාට යන්න පුළුවන් ඉන්ටර්වයුව ෆේස් කරලා. ඔයගොල්ලෝ හරියට ඉන්ටර්වයුව ෆේස් කරනවා නම් අදාළ පොයින්ට් එකට කතා කරනවා නම් ඔයගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාගේ පාර්ට් ටයිම් එක කන්ටිනියු කරගන්න පුළුවන්. කියන්නේ ජොබ් රෝල් එක කරගෙන යන්න පුළුවන්. හැබැයි බැරි ඒක භාෂාවනේ. ඒක හදාගන්න. ඊළඟට තිබ්බා මට කියන්න ඕන දෙයක් තියෙනවා මෙතනදී. ඔයගොල්ලෝ දැන් ස්ටුඩන්ට් වීසානේ එන්නේ මෙහෙට. එතකොට ඔයගොල්ලන්ට යුනිවර්සිටි එකෙන් ක්ලාස් ටයිම් ටේබල් එක දෙනවා. ක්ලාස් මෙන්න මේ වෙලාවට තියෙනවා කියලා. එතකොට ඕගොල්ලොන්ට ක්ලාස් ටයිම් එක ඇතුලේ ඕගොල්ලොන්ගේ පාර්ට් ටයිම් ජොබ් කරන්න බැහැ. සෙන්සුරාදා ඉරිදා යුනිවර්සිටි නිවාඩුයි. එතකොට සෙන්සුරාදා ඉරිදා ඔයගොල්ලන්ට ෆුල් ටයිම් වර්ක් කරන්න පුළුවන්. හැබැයි ක්ලාස් තියෙන වෙලාවෙදී ඕගොල්ලොන්ට පාර්ට් ටයිම් ජොබ් කරන්න බැහැ. හේතුව තමයි ඕගොල්ලෝ වැඩ කරන තැන්වලට සමහර වෙලාවට හැමතිස්සෙම නෙමෙයි සමහර වෙලාවට ඉමිග්‍රේෂන් එකෙන් ඇවිල්ලා චෙක් කරනවා. චෙක් කරද්දී බොහෝ වෙලාවට ඉල්ලන්නේ ටයිම් ටේබල් එක. ටයිම් ටේබල් එක බලනවා. ටයිම් ටේබල් එක බලලා ඕගොල්ලොන්ට ඒ වෙලාවට ක්ලාස් එකක් තියෙනවා නම් බොහෝ දුරට ලංකාවට යන්න වෙන අවස්ථා තියෙනවා. අන්න ඒ නිසයි මං කියන්නේ ඕගොල්ලෝ වැඩ කරනවා නම් මෙහෙ ඇවිල්ලා ක්ලාස් ටයිම් ටේබල් එකේ ඒ වෙලාවේ මොන හරි දෙයක් මොන හරි පීරියඩ් එකක් තියෙනවා නම් ඒ වෙලාවේ ජොබ් එක කරන්න එපා. මොකද හදිස්සියවත් ඉමිග්‍රේෂන් එකෙන් ආවොත් ඒක ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද ලංකාවට යන්න වුණොත් ඒක ලොකු අපරාධයක්නේ. අන්න ඒ නිසා. තව දෙයක් තියෙනවා. රටවල් වලට ගොඩක් අය යන්නේ ලංකාවෙන් ඇත්තටම සෙටල් වෙන්න බලාගෙන. අවුරුදු 30ට 35ට අඩු අය මැරිඩ් කපල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තනි තනිවම යන්න පුළුවන්. එයාලා ගොඩක්ම යන්නේ සෙටල් වෙන්න බලාගෙන. මේ සෙටල් වෙන්න බලාගෙන යනවනම් හොඳම වීසා එක ස්ටුඩන්ට් වීසා එක. ඇයි මම එහෙම කියන්නේ? ඕගොල්ලෝ දැන් ස්ටුඩන්ට් කෙනෙක් විදියට ගිහිල්ලා අවුරුදු 4ක් විතර ඩිග්‍රී එක කළා. එහෙම නැත්නම් මාස්ටර් එක කරලා එතකොට ඔයාලට හම්බෙන්නේ වයිට් කලර් ජොබ් එකක්. එතකොට ඒ රටවල් වල සර්වයිව් වෙන්න තියෙන මේව එක වැඩි. එතකොට දැන් ඕගොල්ලෝ ජොබ් එකකට ගියාම ඇත්තටම හරිම ලේසියිනේ දේවල් කරගන්න. එහෙම නැත්නම් ඕගොල්ලෝ වර්කින් වීසා එකකින් යනවා කියන්නකෝ රටකට. එතකොට ඕගොල්ලන්ට අවුරුදු 2ක් එහෙම නැත්නම් 3ක් උපරිම 4ක් 5ක් විතර ජොබ් එක කරලා ඒකෙන් සල්ලි ටිකක් හොයාගෙන ලංකාවට ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන්. හැබැයි සෙටල් වෙන්න බලාගෙන එනවනම් රුසියාවට විතරක් නෙවෙයි වෙන ඕනම රටකට යනවනම් මම රෙකමන්ඩ් කරන එකම වීසා එක ස්ටුඩන්ට් වීසා. මොකද ඒක ඔයගොල්ලන්ට මාර හයියක් කියලා මම විශ්වාස කරනවා. මොකද සෙටල් වෙන්න තියෙන ප්‍රොසෙස් ඒ ටික කරන්නත් හරිම ලේසි. ඒ නිසා. එහෙනම් මං හිතනවා ඔයගොල්ලෝ හැමෝටම අහපු ප්‍රශ්නෙට රිප්ලයි එක ලැබුණා කියලා. තාම මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මගේ කන්ටැක්ට් නම්බර් එක දාලා තියන්නම්. මම හෝ මගේ හස්බන්ඩ් අනිවාර්යෙන් ඒවට රිප්ලයි කරයි. එහෙනම් ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි වෙනද වගේම මාව අහගෙන හිටියට බලාගෙන හිටියට good luck.